ඒ වගේම තමයි අන්තිම කාලෙදී සර් පේපර් එක කරන්න කියලා දුන්න විදිය ඒක පුංචි රහසක්. මොකද ඒක දැනගත හැකි ඔයගලන්ට සර් ගාවට ක්ලාස් ආවත් එහෙම සමහරක් අය දන්නවා. ඉතින් සර් ගාවට දැනටම ක්ලාස් යන පැජ් එකේ ළමයි මම දැන් සර් කිව්වනේ අර විදියට කරොත් එහෙම මෙහෙම ටයිම් එකක් ඉතුරු වෙනවා කියලා සර් කිව්වා සර් ඒකට. දැන් මට උනත් මම ෂුවර් නෑ ඇත්තටම මෙච්චර වෙලාවක් ඉතුරු වෙයිද කියලා. මම සර්ටත් අර එක්සෑම් පේපර් එක කරලා ඇවිල්ලා වොයිස් එකක් දැම්මා. සර් මම මෙච්චර වෙලාවක් ඉතුරු නම් මට විශ්වාස කරන්නත් බැහැ කියලා. එක්සෑම් එක දුන්නාට පස්සේ මාර සතුටුයි. හොඳට එක්සෑම් එක කරගන්න පුළුවන් වුණා. මට සාමාන්‍යයෙන් මේ ටර්ම් ටෙස්ට් පේපර්ස් ඉවරට පස්සේ මේ මුළු වෙලාවම යනවා MCQ පේපර් එක කරන්න. ගොඩක් ළමයිට වෙලා ඉතුරු වෙන්නේ නැහැ MCQ පේපර් එකේදී. ඉක්මනට ගණන් ටික හදාගන්න බෑ. කොහොම හරි අද පේපර් එකේදී මම 9:35 9:50 විතර වෙද්දී මුළු පේපර් එකම කරලා ඉවරයි. ඊට පස්සේ මම ආයෙ සැකේට බලලා ඔක්කොම ටික කරලාද කියලා මේ කොහොම හරි මට දෙපාරක් විතර සමහර ගණන් චෙක් කරගන්න ටයිම් එක තිබ්බා ඒක නිසා. සර් අපිට ඊයේ මීටින් එකේදී කිව්වනේ මේ මුලින්ම ලේසි MCQ ටික කරන්න කියලා. කියන්නේ උඩින් බැලුවම පේනවනේ ලේසි ලියන්න තියෙන ටික කරන්න කියලා. ඉතින් මාත් ඒ නිසා අර 30න් පස්සේ තියෙන ලියන්න ටික පටන් ගත්ත කරන්න. එහෙම ලේසි ටික මුලින් කළා. ඊට පස්සේ මේ තමයි අමාරු ගණන් ටික හදන්න ගත්තේ. එහෙම කරපු නිසා දෙන්නේ නැති සමහර කෙනෙක් වෙලා විතරනා. අනික ඉතින් MCQ book එක කියන්නේ ඕනේ. ඒකේ තිබ්බ මං හිතන්නේ ඒකේ නැති එකක් ආවා කියලා පේපර් එකට. ඒ නිසා MCQ book එක බලන් ගියොත් හැම ළමයිටම වගේ හොඳට පේපර් එක කරගන්න පුළුවන් වෙන්නේ නැති. ඒ වගේම සර්ගේ වොයිස් ටික. ඉතින් මම පේපර් එකට යන කලින් සර්ගේ වොයිස් ටික අහා ගියේ. කලිනුත් ඇහුවා. මම පේපර් එකට යන කලිනුත් අහා ගියේ. ඇත්තටම 2024 රිසල්ට්ස් ආවා. 2024 බැච් එක කියන්නේ සුවිශේෂී කණ්ඩායමක්. මොකද මුලින් වැඩ නොකරපු ගොඩක් ළමයි අන්තිමට වැඩ කරපු බැච් එකක්. කැප වෙලා වැඩ කරපු බැච් එකක්. දැනුම් ඇහුවා ගොඩක්. වැඩ කරපු නැති අය ගුටිත් කෑවා පන්ති ඇතුලේ. හැබැයි අන්තිමට මොකද වුනේ? ළමයි 191ක් විභාගයට යවලා දැන්ට 160 ගාන රිසල්ට්ස් කියලා තියෙන. එකෙන් 130කට වැඩි AB තියෙනවා. ගොඩක් සතුටුයි. W ගත්ත ගොඩක් W ගන්න හිටපු ගොඩක් අය A ගත්තා, B ගත්තා. ෆේල් වෙන්න හිටපු අය. කැම්පස් යාම සිහිනයක් කියලා හිටපු ගොඩක් කෙල්ල කොල්ලොන්ට කැම්පස් යාම සිහිනයක් නොවන තත්ත්වයටපත් වුණා. ඒක යථාර්ථයක් වුණා. ඒ අතර අද මම ඔබට මේ කතා කරන්න ගෙනාවේ සුවිශේෂී කෙල්ලෙක්. මුල ඉඳලම මාත් එක්ක වැඩ කරපු කෙල්ලෙක්. දිස්ත්‍රික්කේ 44 ඇත්තටම කියනවා නම් මුල ඉඳලම ටාගට් එකක් එක්ක වැඩ කරපු කෙල්ලෙක්. මම හිතන්නේ ඒ කෙල්ලගේ ජීවිත අත්දැකීම වාට මාර වැදගත්. ඇත්තටම කිව්වොත් එහෙම මම ජාසස්සේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ ජාසස් ක්ලාස් පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන්. මුලින්ම පාන්දුරේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඊට පස්සේ මම ඔන්ලයින් තමයි ක්ලාසස් එන්නේ. අන්තිම අවුරුද්දේ කොහමරි අන්තිම මාසෙ කිව්වේ මම ආයේ ෆිසිකල් යන මොරටුවට. ජාසස්සේ ක්ලාස් එක ගත්තොත් එහෙම ජාසස් දන්නවා මම ඒ ක්ලාස් එකෙන් ගත්තු දේවල් ගැන. මොකද සර් ගාව ලස්සන ට්‍රික්ස් තියෙනවා. ඒ ළමයාට ගැලපෙන විදියට ලකුණු වැඩියෙන් ගන්න ළමයිට ලකුණු අඩුවෙන් ගන්න ළමයිට ඒ වගේම අන්තිම කාලෙදී සර් ළමයි ගෲප් කරන විදිය ගොඩක් වැදගත්. ඒ වගේම තමයි අන්තිම කාලෙදී සර් පේපර් එක කරන්න කියලා දුන්න විදිය ඒක පුංචි රහසක්. මොකද ඒක දැනගත හැකි ඔයගලන්ට සර් ගාවට ක්ලාස් ආවොත් එහෙම. ඒ කියන්නේ වෙනස්කම ක්‍රමයක් කියන්නේ සාමාන්‍යයෙන් accounting paper එකට පොදුවේ ගත්තොත් එහෙම ළමයිට ටයිම් එක මදි වෙනවා. මට ගත්තොත් එහෙම ෆස්ට් පේපර් එකට පැයක් ඉතුරු වෙනවා. සහ සෙකන්ඩ් පේපර් එකට මම ප්‍රශ්න 6ම කරනවා. ප්‍රශ්න 6ම කරලා මට විනාඩි 45ක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ පේපර් එක රීචෙක් කරලා විනාඩි 45ක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ කිසිම කාලය පිළිබඳ ගැටලුවක් අපේ දරුවන්ට එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒ විදියට අනුගමනය කරොත්. ඒ සර් අන්තිම කාලේ කියන එක මම කියන්නේ ඒක රහසක්. සර් ගාවට ක්ලාස් එකට ආවොත් ඒක දැනගන්න පුළුවන්. සමහරක් අය දන්නවා. ඉතින් සර් ගාවට දැනටම ක්ලාස් වෙන පැජ් එකේ ළමයි මම පවා විශ්වාස කරේ නැහැ. මොකද මම දැන් සර් කිව්වනේ අර විදියට කරොත් එහෙම මෙහෙම ටයිම් එකක් ඉතුරු වෙනවා කියලා සර් කිව්වා සර් ඒකට. දැන් මට උනත් මම ෂුවර් නෑ ඇත්තටම මෙච්චර වෙලාවක් ඉතුරු වෙයිද කියලා. ඒත් මම ඒක සර් කිව්වට පස්සේ මම තනියෙන් ප්‍රැක්ටිස් කරා පේපර්ස් වගේක් කරලා. හැබැයි මම කරපුවමයි. කරපු පේපර්ස්මයි කරේ. මම සර්ටත් අර එක්සෑම් පේපර් එක කරලා ඇවිල්ලා වොයිස් එකක් දැම්මා. සර් මම මෙච්චර වෙලාවක් ඉතුරු නම් මට විශ්වාස කරන්නත් බෑ කියලා. ඔතන පේපර් එක ගන්න පටන් ගත්තේ අර ප්‍රමේ සමාගමගේ ලේසි ගැලපීටින් මුලින් ඉක්මනට කරලා විනාඩි 10කින් වගේ මම මේ සමාගමගේ ලේසි ගැලපීටි කලියර කරා. ඊට පස්සේ සර් කිව්වා වගේ ඉතුරු ප්‍රශ්න ටික මම කරේ අතර ගිහිල්ලා කොහොම හරි 10 මාර 10 40 විතර වෙද්දි මම තෝරගත්තු ප්‍රශ්න 5 කරලා සමාගම් ගන්න බැලන්ස් කරා. සමාගම් ගන්න බැලන්ස් කරලා ඉවරලා මම මේ 6 වෙනි ප්‍රශ්නේ කරන්න ගියේ. මේ කොහොමරි ප්‍රශ්න 6ම කරලා ඉවරනා 11 විතර වෙද්දි මට ඉතින් ආයෙ සමාගම් එකේ ගැලපෙලි සමහර ප්‍රශ්නවල ආයෙ උත්තර බලා ගන්න පුළුවන් වුණා. අනිවාර්යයෙන්ම මේකට නම් ෆුල් මාක්ස් තියෙන්න ඕනේ. සර් කියලා දුන්න විදියට මේ කරේ නැත්නම් අතරම ටයිමින් ඉතුරු වෙන්නේ නැහැ. මම අර ප්‍රැක්ටිස් කරන වෙලාවේදී හිතුවේ මම කලින් කරපු පේපර්ස්නේ මම ඒකේ තියෙන ගණන් දන්නවා එන ආන්සර්ස් දන්නවා ඒක නිසා වෙන්නේ නැති මට වෙලාව ඉතුරු වෙන්නේ නැත්තේ කියලා ඒ සර් කියපු විදියට කරාම ඒ දෙක ඔප්පුණා. මම එක්සෑම් එකට ගිහලා ආවට පස්සේ සර් දන්නවා මම කොච්චර සතුටින්ද ඒ වොයිස් එක දැම්මේ කියලා සර්ට. මට කලින් ටර්ම් ටෙස්ට් පේපර්ස් වල මෙතර ටයිමින් ඉතුරුලා නැහැ පේපර් එකට. මේ සර් අපිට කිව්වට පස්සේ මම මේ ගිය දවස් දෙක ඇතුළත මේ ඔක්කොම පාස් පේපර්ස් ටයිමින් වලට කරා. එහෙම කළා මේ
ටයිමින් ඉතුරු වුණා මට. මම ප්‍රශ්න අහන්න කළා දෙක දෙකයි කාලා මේ පැය දෙකමාරකින් වගේ පාස් පේපර්ස් ඉවරනා. මම ඒත් හිතුවා මේ දැන් මේ මම ඔය ගණන් කලින් කරලා තියෙන නිසා වෙන්නේ නැති ප්‍රැක්ටිස් එකට මෙච්චර මේ ඉක්මනට කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒත් ඉතින් අද ඒක ඔප්පුණානේ මේ සර් කියලා දුන්න විදියට කරපු නිසා ටයිම් උත් ඉතුරු වෙලා ප්‍රශ්න 6ම ගාන්න කරගෙන මම හිතනවා අනිවාර්යෙන් ෆුල් මාක්ස් තියෙන්න ඕනේ. සමාගම් එකක් ගන්න බැලන්ස් වුණා, මුදල් ප්‍රවාහයකට ගන්න බැලන්ස් වුණා, නිගණටියක් ගන්න කරා. මුකුත් ඒ කියන්නේ මුකුත් අලුතෙන් මුකුත් කියලා දෙයක් තිබ්බේ නැහැ. ඔක්කොම තිබ්බේ අපි කරපුවා. අලුතින් කියලා මට දන්න දිගට පිල්ලක් හරි දන්න දිගණන් කර තිබ්බේ නැහැ. ඔක්කොම කරපුවා තිබ්බේ. ඉතින් සර් ගොඩක් thank you සර් කියලා දුන්න විදියට ඒ වෙලාවේ ඇවිල්ලා සර්ට කෝල් එක අරගෙන මම මාර සතුටින් කිව්වේ සර්ට මං කිව්වා මට සෙකන්ඩ් පේපර් එකේ ෆුල් මාක් ෂුවර් කියලා. මොකද හැම ගානක්ම බැලන්ස් වුණා. අනිවාර්යෙන් මට සෙකන්ඩ් පේපර් එකේ ෆුල් මාක් ෂුවර් කියලා ඒ වෙලෙම මම සර්ට කෝල් එකක් කරන් කිව්වා. මට මතකයි පළවෙනි කෝල් එක ආවා. නංගිලා මට මොකද කියන්න තියෙන්නේ වාට? නංගිලා මාලිලාට කරන්න තියෙන්නේ වෙනස් accounting program එකත් එක්ක සම්බන්ධ වෙන්නේ වෙනස් විදිහ ඉගෙන ගන්න. ලස්සන විදියක් එක ලස්සන ට්‍රික්ස් වගේක් තියෙනවා සර් ගාව මං කිව්වා වගේ ළමයට ගැලපෙන විදියට Tamanට ගැලපෙන ගුරුවරයා නිවැරදිව තෝරාගන්න. එතකොට ඔයාට ලොකු ජයක් ලබා ගන්න පුළුවන් වෙයි. කියන්නේ ලොකු රිසල්ට් එකක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. Tamanට ගැලපෙන හොඳම ගුරුවරයා තෝරාගත්තා. ජීවිතේ දිනන්න ඉච්චරයි අපිට කියන්න තියෙන්නේ. මොකද අපි ජීවිතේ ගොඩක් ළමයින්ගේ දිනෙවුවා. මේ වගේ දරුවෝ ගොඩක් කතා කරයි. මේ වගේ වීඩියෝස් ගොඩක් ඔයාලට Facebook එකේ, Instagram එකේ, YouTube එකේ දකින්න ලැබෙයි. ඒ ඇත්ත ජීවිත කතා. ඇත්තටම වෙනස් විදියට උගන්නලා ජීවිතේ දිනපු වෙනස්ම කෙල්ල කොල්ල ටිකක් 2024 බිහි වුණා. ගොඩක් සතුටුයි. ඔයත් එන්න අපි වැඩ කරමු. අපි ඔයාගේ ජීවිතය අනිවාර්යයෙන්ම දිනවනවා.